හැපි සන්ඩේ අද ජුනි මාසේ පළමුවෙනිදා. මම සමහර වෙලාවට කල්පනා කරනවා ඇයි අපේ ජීවිතේ සතුටින් ගෙවන්න බැරි කියලා. හේතුව මොකක්ද? එහෙම කියලා. අපි කීයෙන් කී දෙනාද රැට නින්දට යනකොට බොහොම සන්තෝෂයෙන් නින්දට යන්නේ. පාන්දර නැගිටිනකොට ඒ දවස ගැන, ඒ දවසේ කරන්න තියෙන වැඩ ගැන සහ ඒ දවස ගැන බොහොම සුබවාදී බලාපොරොත්තුවකින් නැගිටින්නේ කවුද කියලා මට හිතෙන්න ගත්තා. දවසේ නැගිටලා එදා ඔයා බොන තේ කෝප්පේ, එහෙම නැත්නම් කෝපි කෝප්පේ ඉඳලම ඔයා ඉවසිල්ලක් නැතුව ඉන්නවනම්, අර අපි කියන්නේ උදේ පාන්දර මට තේක නැත්තම් මොකුත් නැහැ කියලා. ඒ කියන්නේ ඔයා හරි ඉවසිල්ලක් නැතුව ඉන්නේ උදේ නැගිට ගමන් තේක බොන්න, කෝපි කෝප්පේ බොන්න. ඒක හරිම සුබවාදී දෙයක්. ඒ වගේ මුළු දවස පුරාම ඒ වගේ එනර්ජි එකක් ඔයාට තියෙනවා නම් ඔයා හරිම වාසනාවන්ත මිනිසෙක්. ඒ කියන්නේ ඔයා මුළු දවස පුරාම ඉන්නේ පුදුමාකාර සන්තෝෂයකින්. ඔයාගේ ජීවිතේට වෙන හැම දෙයක්ම ඔයා බාරගන්නේ බොහෝම සුබවාදී විදියට. ඔයා මම කියනවට ඒ විදියට අඩු ගානේ සතියක් ගෙවලා බලන්නකෝ. උදේ පාන්දර නැගිටලා ඔයාට දවස පටන් ගන්නකම් ඉවසිල්ලක් නැහැ. ඔයාට තේ කෝපේ බොනකම් ඉවසිල්ලක් නැහැ. ඔයාට දරුවගේ කෑම එක හදනකම් ඉවසිල්ලක් නැහැ. ඔයා දරුවා එළියට ගියාට පස්සේ, ඉස්කෝලේට ගියාට පස්සේ ගෙදර අයට රසට කන්න වෙනකන් ඉවසිල්ලක් නැහැ. එහෙම නැත්නම් උදේ පාන්දර ඔෆිසියට දුවනකන් ඉවසිල්ලක් නැහැ. ආයි ගෙදර එනකන් ඉවසිල්ලක් නැහැ. මේක මේ ඉවසිල්ලක් නැහැ කියනකට වඩා බොහොම ලස්සන වචනයක් මට මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේදී. බොහොම සරලවම කිව්වොත් ඔයා දවස් ඇතුළත කරන හැම දෙයක්ම බොහොම සන්තෝෂෙන් කරන්න. ඔයා ස්තුතිවන්ත වෙන්න. ඒ වගේ දේවල් කරන්න ඔයාට ඉඩ සලස්තාව ලැබිලා තියෙන එකට. සමහර අය ඉන්න ඔයාට තරම් හොඳ රස්සාවක් නැතිව ඉන්න අය. සමහර අය ඉන්න ඔයාට වඩා රසට කන්න නොලැබී ඉන්න අය. සමහර අය ඉන්නවා උදේ පාන්දර නැගිටින්න හේතුවක් නැති අය. ඒක නිසා ලැබිලා තියෙන ජීවිතේ, ඔයා ලැබිලා තියෙන අද දවස සහ ලැබෙන්න තියෙන හෙට දවස බොහොම ප්‍රබෝධමත් විදියට හොඳ එනර්ජි එකකින් පටන් ගන්න. මං හිතනවා අලුත් දෙයක ආරම්භය අලුත් මාසයක ආරම්භයත් එක්ක බොහොම යසාගයට කැපෙනවා කියලා. මේ ජීවිතේ ඔයා හුස්ම ගන්න අන්තිම මොහොත දක්වාම අත්තඩු දිග ඇරලා නිදහසේ සැහැල්ලුවේ සතුටින් පියාඹන්න.